නියමාඥාවක් දෙනවා නේද? තම සහෝදරයාට ප්‍රේම කරන්න. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න අද ගොඩක් කට්ටියට මම හිතන්නේ පුළුවන්. නමුත් මම ඔබට කියන්න කැමතියි සහෝදරයාට ප්‍රේම කරන්න කියලා උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා. ඔබ ඇත්තටම ඔබට විරුද්ධ ඉන්න කෙනාට ඔබ ප්‍රේම කරනවාද? ඔබව තුවාල කරලා තියෙන කෙනාට ඔබ ප්‍රේම කරනවා නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් බවට ඔබපත් වෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියා කරන්නෙක් බවට පත් වෙනවා. මම දැක්කා මේ අන්තර්ජාලයේ නොයෙකුත් තැන්වලදී මේ සමාජ මාධ්‍යයේ වීඩියෝ මේ ප්‍රසාරණය වෙලා තිබෙනවා, ප්‍රකාශ වෙනවා. ඒ වගේම සැරිසරනවා. මිනිස්සු කහමරා ගන්නවා, තව අයව අඩත්තේට්ටම් කරනවා, කපා කොටා ගන්න මෙවැනි දේවල් මම දකිනවා. ඇත්තම කියනවා මේක සුභවාදී සමාජයේ. ඇයි මේ දේවල් සමාජයේ සිදු වෙන්නේ? ඔබ පොඩ්ඩක් තේරුම් අවබෝධයටපත් වෙන්න බලන්න. ඇයි මේවා සිදු වෙන්නේ? මේවා සිදු වෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ උතුර නැති නිසා. ඒ වගේම ඔවුන් ගැලීමට ඇවිල්ලා නැති නිසා. ඔවුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දන්නේ නැහැ. ඔවුන් ජේසුස් වහන්සේව දැනගත්තා නම් මොකද සිදු වෙන්නේ යන්නේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්ව නිදහස් කරන්න යනවා. මේ සියලුම කලහකාරී සිතවිලි වලින්. ඉතින් මමට කියන්න කැමති උන්වහන්සේව අපි අනුගමනය කරන්න අවශ්‍යයි. උන්වහන්සේගේ ආඥාවල් පිළිපදින්න අවශ්‍යයි. ඒ වගේම ගෝලය බිහි කරන්න අවශ්‍යයි. නේද? උන්වහන්සේ කැමැත්ත මම මේ කතා කරන්නේ. ඒ වගේම උන්වහන්සේ තුල අපි පවතින්න අවශ්‍යයි. ඉතින් මේ පිළිබඳව දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා නේද? ලූක් පොතේ 9:23 කියනවා. Then he said unto them all. උන්වහන්සේ සියල්ලන්ට කිව්වා මොකද්ද කිව්වේ? Whoever wants to be my disciple must deny themselves and take up their cross daily and follow me. නේද? තමන්ගේ ජීවිතයට ඉද්වේෂ කරන්නේ නැතුව නේද? උන්වහන්සේ කුරුසයේ රැගෙන ඉන්නේ නැතුව ඌට කවදාක්වත් දෙවියන් වහන්සේගේ පුත්‍රෝ ජේසුස් වහන්සේ ගෝලයා වෙන්න බෑ. එහෙනම් නේද? මෙතන ප්‍රකාශ කරේ වචනේ ගැන කතා කරනවා. ඔබ එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෝලෙක් වෙන්න නම් ඔබට ඉද්වේෂ කරන්න අවශ්‍යයි. ඔබ ප්‍රතික්ෂේප කරලා නේද? සමහර දැන් අය ඉන්නවා දෙවියන් වහන්සේ සේවයට ඔබ කැඳවලා තියෙනවා. නමුත් ඔබ සේවය වටහා ගන්න නැතුව ඔබගේ මාංශමය කාරණාවල් ඔබ ඉටු කරන්න දරනවා. වෑයම් දරනවා විශේෂයෙන්. ඒක කළ යුතුද? ඔබ දෙවියන් වහන්සේ ඔබ සේවයට කැඳවලා තිබෙනවා නම් මම ඔය කතා කරන දේවදාසින්න පාස්ටර්ස්ලාට සමහරක පාස්ටර් අදත් පාස්ටර් කෙනෙක් මාත් එක්ක කතා කරා. ඌ දෙවියන් වහන්සේ විශාල ආලේපයෙන් යුතුව සේවයට කැඳවලා තිබෙනවා. නමුත් ඔබ ඔය සේවය වටහා ගන්නේ නැතුව මොකද කරන්නේ? ඌ රැකියාවක නිරත වෙලා තිබෙනවා. නමුත් ඒ රැකියාව නිරත වුණාට ඌට රැකියාවේ කිසිදු ලාභයක් ප්‍රයෝජනයක් අද වෙලා නැහැ. නමුත් ඔබ දන්නවා දෙවියන් වහන්සේගේ වැඩේට ඔබ අවතීර්ණය වුණොත් දෙවියන් වහන්සේ දන්නවා ඔබ රාජ්‍ය ධර්මිෂ්ඨකම නිසා ඔබගේ කාරණාව ඉටු කරන්න. අද විශ්වාසය කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා මේ සභාව තුළ. මම කියන්න කැමතියි. එතකොට දෙවියන් වහන්සේට අවශ්‍යයි අපි උන්වහන්සේ කෙරේ පමණක් විශ්වාස කරන එක. නේද? අපි ජොබ් එකක් කරොත් අපිට උන්වහන්සේ විශ්වාස කරන්න පුළුවන්ද? නැහැ. අපිට වෙනත් මාර්ගයකින් තමයි මුදල් එන්නේ. සමහර අය කියන්න පුළුවන් නෑ නෑ දෙවියන් වහන්සේ මේ මාර්ගයත් පාවිච්චි කරන අපිට දෙන්න කියලා. ඒක හරි විවරදී මම පිළිගන්නවා ඒක හරි. නමුත් ඔබට දෙවියන් වහන්සේ විශාල කැදවීමක් දීලා තියෙන කෙනෙක් නම් ඔබ පොඩ්ඩක් මදක් හිතන්න අවශ්‍යයි. එහෙනම් මට මේ දෙවියන් වහන්සේ මේ කැදවීම දීලා තියෙන්නේ නිසා වෙන් උන්වහන්සේ මගේ සැපයීම දරනවා. උන්වහන්සේ ජීව ජෛරේ කියලා වචනේ ඔබ කටින් කිව්වට වැඩක් නැහැ. ඔබ ඒ විශ්වාස කරන්නේ නැත්තම්. ජීව රාෆා කියලා ඔබ කිව්වට වැඩක් නැහැ. ඔබ උන්වහන්සේගේ සුවේ අත් විඳින්න කැමති නැත්තම්. කටින් නේද? කිව්වට වැඩක් නැහැ. ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි උන්වහන්සේට ඒ ආකාරයෙන්ම කරන්න පුළුවන් කියලා. ඉතින් උන්වහන්සේ ඇත්තම කියනනම් උන්වහන්සේ කැමති මොකටද? ඔබ මොනා කරනවටද කැමති? What is the desire of our Lord Jesus Christ? Of what he desire? මොනවා කරේ ආශාවද උන්වහන්සේ අප කරේ? උන්වහන්සේ අප කරේ තියෙන ආශාව තමයි එකම ආශාව තමයි අපි උන්වහන්සේ වගේ වෙන එක. අපි උන්වහන්සේට නේද? එකගව වැඩ කටයුතු කරන එක. උන්වහන්සේ කියන දේ කරන එක. උන්වහන්සේ කියනවා නේද මේ දේ තමයි කරන්න ඕනි කියලා. අපි තව දෙයක් කරොත් හරියනවද? තේරුම් ගන්න. එහෙම නෙමෙයි. ඒක වෙන්න බෑ. ඒක කර යුතු නෑ. ස්වාමින් වහන්සේ අපිට දීලා තියෙන වැඩේදී සිටින්න අවශ්‍යයි. අපි උන්වහන්සේ තුල නේද සමහරට ඔබ අධිලිවන්තයෙක් වෙන්න පුළුවන්. සමහරට ඔබ ප්‍රථම අවස්ථාවට මම මේ කියන දේ අහනවා වෙන්න පුළුවන්. ඔබට කියන්න කැමති ඔබ ප්‍රථම අවස්ථාව කරගන්න වාහරි ඔබ සමහරකට දේවදාසෙක් වෙන්න පුළුවන්. සමහරට ඔබ ලොකු ස්ථාවරකින් නේ දෙවියන් වහන්සේ සේවය අවුරුදු 20ක් 30ක් කරපු කෙනෙක්. අපි පොඩි අය ඔබ අවුරුදු 20ක් 30ක් කරපු කෙනෙක් 40ක් 50ක් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට ස්වාමීන් වහන්සේ මේ වචනේ කතා කරනවා. මොකද්ද? දෙවියන් වහන්සේගේ වැඩේදී සිටින්න. එහෙනම් දෙවියන් වහන්සේගේ වැඩේදී සිටින්න මොකද වෙන්න ඕනේ? අපි එක්සිට් වෙන්න අවශ්‍යයි. මූලික දේ මොකක්ද? සහෝදරයන් ප්‍රේම කරන්න බෑ එක්සිට් වෙන්න නැතුව.
උන්වහන්සේ සභාවෙන් අද ඉල්ලන්නේ මොකද්ද විශේෂ දේ? මම මේ කාරණා ගොඩක් මම කතා කරා නේද? උන්වහන්සේව අනුගමනය කරන්න අපි ගෝලිය බිහි කරන්න අවශ්‍යයි. උන්වහන්සේට ප්‍රේම කරන්න අවශ්‍යයි. සහෝදරයන්ට ප්‍රේම කරන්න අවශ්‍යයි. උන්වහන්සේ තුළ පවතින්න අවශ්‍යයි. ගොඩක් කාරණා බයිබලයේ නේද තියෙනවා. දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සම්බන්ධව කළ යුතු ක්‍රියාවල්. එහෙනම් මූලික දේ ඒ ක්‍රියාව කරන්න නම් අපේ මුළු සභාව මොකද වෙන්න ඕනේ? දෙවියන් වහන්සේගේ දරුවෝ එක්සිට් වෙන්න අවශ්‍යයි. එක්සිට් වීම තුල බයිබලයේ කියනවා දෙදෙනෙක් හෝ තිදෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් රැස් වෙන කල්හිදී උන්වහන්සේ මැද්දේ සිටිනවා කියලා. එහෙනම් උන්වහන්සේ ඒක වචනේ පොරොන්දුවක්. අද ඔබ දන්නවද ස්වාමීන් වහන්සේගේ මහා සමූහයක් එකව ස්වාමීන් වහන්සේ ඉදිරියේ යාච්ඡා කරද්දී ඔබ දන්නවද පරවත පුපුරනවා. ඒ යාඥාවට බලය තියෙනවා. ලොකු අභිමුඛයක් තියෙනවා. මොකද දෙදෙනෙක් එක්සිට් වුණොත් ඇති මේ මුළු විශ්වය වෙනස් කරන්න. ඔබ දන්නවද දෙන්නෙක් එක්සිට් වුණොත් ඇති. ඇයි දෙන්නෙක්ට එක්සිට් වෙන්න යක්ෂයා දෙන්නේ නැත්තේ? ඇයි දෙන්නේ නැත්තේ? ඇයි මේ දෙවියන් වහන්සේගේ සේවය කරන අයව වියුල් කරන්නේ? ඇයි ඔබ දෙවියන් වහන්සේගේ දරුවන්ව වියුල් කරන්නේ? මොකද යක්ෂයා දන්නවා මිනිස්සුયો දෙන්නෙක් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ එක්සිට් වුණොත් ඌ පරාජය වෙන්න යනවා කියලා. හාලලූයා. මොකද දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දුවක් තියෙනවා. ඌ ඒ පොරොන්දුව කෙරේ හරියට බය වෙනවා. මොකද්ද? දෙදෙනෙක් හෝ තිදෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් රැස් වුණොත් උන්වහන්සේ මැද්දේ ඉන්නවා. උන්වහන්සේ මැද්දේ ඉන්නවා කියලා කියන්නේ ආයතින් දෙකක් නෑ. වැඩ සිද්ධ වෙනවා. ජේසු පීඨයි. ඉතින් මට මේ ගැන කතා කරන්න ඕන නම් තවදුරටත් මම ස්වාමින් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ වචනේ රහස් ඔබට කතා කරන්න යනවා. වචනේ රහස් කතා කරන්න යනවා. ප්‍රශංසා වේවා ස්වාමීන් ඔබට নমස්කාර වේවා. දෙවියන් වහන්සේ යහපත්. දෙවියන් වහන්සේ බලවත්. හොඳයි. ජේසු පීඨයි ප්‍රශංසා